සියලු දෙනාටම සුබ දවසක් වේවා. මේ බලන්නකො ඉතින් මම ගිය වීඩියෝ එකෙන් දැම්මේ මේක තමයි. මෙයා මහලා අන්තිමට ඉවර වුණේ. මම අහන එකක් නම් ඉස්සලා වීඩියෝ එකෙන් දැම්මනේ. ඔයාලා බැලුවා. මෙන්න මේක තමයි අන්තිමට ඉතින් යා මහලා තිබ්බේ රෑ වෙනකොට ඔන්න ඔක මහලා. ඇතුළ රෙදි කෑලි පුරවල. ඔය ඉතින් ඔය විදිහට මහලා. මෙයාට ඉතින් වෙන නූල් එකක් තිබුණේ නැහැ. තිබුණා නම් ඔය S2යි කටයි හොඳට පේන්න දාන්න තිබුණා. ওই පාට විතරයි නූල් ගෙදර තිබුණේ. ඊට පස්සේ ඉතින් S2කුයි කටකුයි මහලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි යාගේ වැඩ කරන්නේ. මේ දවස් ටිකේ ඉතින් යාළුවනේ ওই වැඩ තමයි කරන්නේ. පාරන රෙදි කෑල්ලක් අරගෙන මේ මොකක් හරි මහනවා. එයාට කාලෙන් කාලෙට එක වැඩ එයාට තියෙනවා. කාලයකට එයා ගොතනවා. ඔයගේ වැඩ තමයි. ඔයගේ තව දෙක තුනක් මහලා තිබ්බ. මේ බලන්න. මෙන්න මේකත් මේ පාරන රෙදි කෑල්ලක් කරන් මහලා තියෙන්නේ. අඳින්න නැති ඇඳුම් අරගෙන ඒව කපලා මහනවා. එයාගේ වැඩේ ඉතින් ඕවා තමයි. ඔයාලට ඉතින් මොකද හිතෙන්නේ මේ ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්කෝ හැමෝම. ඔන්න මේකුත් මහලා ඒ බොත්තම් දෙකක් අල්ලලා තියෙනවා S2කට එක නෑ එච්චර පේන්නේ. කටක් ඇඳලා. ඔයගේ වැඩ තමයි ඉතින් අපේ දුව කරන්නේ. ලස්සනයිද කියාගෙන යන්කෝ හැමෝම මේවා. මං හිතන්නේ ඉතින් කාලයක් යනකොට මේක දියුණු කරගත්තොත් එයාට වැඩක් කරන්න පුළුවන් වෙයි අලුත් රෙදි ගෙනල්ලා මහන්න. දැනට ඉතින් පුරුදු වෙන්නවත් මේ විදිහට මහපු දෙන් කියන ඉතින් මාත් කට වහගෙන ඉන්න ඕන දෙයක් කරගන්න කියන මොකක් හරි හැකියාවක් නෙයාගේ එකත් කියලා හිතාගෙන ඉන්නවා. මෙයා යාළුවනේ මේ බොත්පත් වල වැඩට වඩා මේ වගේ වැඩවලට හරි උනන්දුයි. පොත්වල වැඩක් කරනවා. ඕන්න ඉතින් මං යන්න ආවා. අද හදන්නේ පොඩි අලු පුහුල් කෑල්ලක් තිබ්බා. ඒක තමයි මේ. ඔයාලත් අලු පුහුල් කාලා තියෙද මෙන්න මේ විදිහට කියන්නත් බලන්න. මේ මං ඉතින් පොත් අයින් කරලා හපා ගන්න හදන්නේ. උයන්න මේ ඒ වගේම දෙයක් කියන්න ඕන මේ අලු පුහුල් මේ කනවන හොඳයි. අපේ ඇඟේ තියෙන විස උරා ගන්නවා අලු පුහුල් වලට මේ ඒ කියන්නේ ඇඟේ තියෙන විස අයින් වෙනවා අලු පුහුල් කාපුවාම. කියලා කතාවක් කියනවා ඇත්තද දන්නේ නැහැ ඉතින් මම අහලා තියෙනවා. මේ අලු පුහුල් කනවා නම් හොඳයි. ඒ වගේම යාළුවනේ තව දෙයක් කියන්න මේ ඔයාලට කාට හරි කාලයක් තිස්සේ කැස්සක් තියෙනවා නම් හොඳ වෙන්නේ නැති. මේ ඒකට අලු පුහුල් දළු අරගෙන අපි සාමාන්‍යයෙන් මැල්ලුම් මලවන විදිහට මලවලා කෑවහම මේ කැස්ස ඉක්මනට අඩු වෙනවා. ඒක නම් ඇත්තටම මේ මාත් දන්නවා ඒක ඇත්ත කියලා. මේ ඔයාලගේ අඩු වෙන්නේ නැතිව කැස්සක් එහෙම තියෙන කෙනෙක් ඉන්නවනේ අලු පුහුල් දළු ටිකක් හොයාගෙන මලවලා කාලා බලනකොට දවස් දෙක තුනක් විතර මේ ඉක්මනට කැස්ස අඩු වෙනවා. මටත් ඉතින් මේ අලු පුහුල් කෑල්ල හම්බුණා. ඉතින් මේ කපලෑම උයා ගන්න හදන්නේ මේ හොද්දක් තමයි හදන්නේ මම. මේ එකට ඔය ඉතින් ලුණු මිරිස් ටික ඔක්කොම දාලා කරපිංචයි ටිකක් දාලා මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු ලුණු කුඩු ඔය ටිකක් දාලා ලිපේ තියාගෙන තමයි හදන්නේ. මේ හරි රසයි යාළුවනේ මේකත්. මේ මං කාලා තියෙන මං හදනවා නිතරම වුණොත්. මේ අපේ මේ දෙන්නත් කන හින්දා ඉතින් හදලා දෙනවා කිරි හොදි හදපුවාම කනවා. ඒ හින්දා ලොක්කෑලක් ඉතින් අහුනොත් නම් පුල්දෝසිත් හදලා කනවා ඉතින් අපි ගෙදරම. මේක නම් චූටි කෑල්ලක් මට එවල අම්මා එවලා තිබුණේ. ඒකෙන් තමයි මේ හදන්නේ. දැන් මේකට දිය කිරි ටික දාලා ලිපේ තියාගන්නවා. මේ ටික තැම්බෙන්න ටිකක් වෙලා යනවා. මොකද මේ ටිකක් හයියයි පුහුල් ඒ තැම්බෙන්න ඕනේ ඉතින්. ඒ හින්දා වහලා තැම්බෙන්න තියන්න ඕනේ. පුහුල් දවසිත් හරි රස කෑමක් කියන්නේ මම ගෙදරම හදනවා. හරි රසයි ගෙදර හදපුවාම මේ පිරිසිදුව කන්නත් පුළුවන්. ඉතින් ඔන්න මිටි කිරි ටික නම් හිඳිලා දිය කිරි ටික මේ දැන් අපි මේකට මිටි කිරි ටික දාගන්න ඕන. ඔන්න පුහුල් කෑලිත් හොඳට ඉදිලා තියෙන්නේ. මේකට යාළුවනේ ඇඹුල් මොනා හරි දාන්න ඕනි. මට තිබුණේ මේ සියඹලා හරි එහෙම නැත්නම් මේ තක්කාලි හරි දාන්න ඕන කලින්ම. මට ඒක කියන්න බැරි වුණා. තිබුණේ ඉතින් මේ ඒ හින්දා දැම්මේ නෑ. මේ දැම්මනම් හරි රසයි. මේ ඔන්න ඉතින් මිටි කිරි ටික දාලා මේක උතුරවගෙන ලිප ඔෆ් කරන්න ඕන.
බලන්නකෝ ඉතින් හරිම රසයි මේ විදිහට හදපුවාම. පොඩි අය එහෙම හරි ආසාවෙන් කනවා මේ හොඳයි ඉතින් එංගටත් ජුණයිනේ. ඒ හින්දා ඉතින් කනවා නම් හොඳයි. අහුනොත් හදලා බලන්නකෝ මේ විදිහට ඔයාලත් සමහර අය දන්නේ නැතුව ඉතින් මේ විදිහට කනවා කියලා ගන්න කළු පුහුණු කෑලි හොඳට තැම්බිලා අර වීදුරු කෑලි වගේ තියෙනවා. එහෙනම් යාළුවනේ අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න බුස්සරණයි.